හොඳයි අයිබෝන් සියලුම දෙනාට ඉතින් අදත් ඔන්න වීඩියෝ එකක් අරන් ආවා. මේ වීඩියෝ එකෙන් මම ඔයාලට උගන්වන්නේ මම ඊට කලින් වීඩියෝ එක ඔයගලන්ට හදලා දීපු ස්ට්‍රැටජි එක. ඒකට මම ට්‍රේඩ් එකක් දාලා පෙන්නනවා. මම දැන් ට්‍රේඩ් එක දාලා තින්නේ. එතකොට ඒ ට්‍රේඩ් එක දාපු වීඩියෝ එක ඔයාලට මේ වීඩියෝ එකේ අන්තිමේට ඔයාලට පුළුවන් ඒ ටික බලන්න. දැන් මම කියන්නම් එතෙන්දී මම ට්‍රේඩ් එක දැම්මේ මෙන්න මෙතනින්. මෙන්න මේ සෝන් එකක් ඇඳගෙන තියෙනවා. අන්න එතන මේ මෙන්න මෙතනින් සෙල් සිග්නල් එක දුන්නට මම එතනින් ට්‍රේඩ් එක දැම්මේ නැහැ. නමුත් එතනින් දැම්මත් අවුලක් වෙන්නේ නැහැ. හැබැයි මම එතනින් ට්‍රේඩ් එක දැම්මේ නැත්තේ මෙන්න මේ සෝන් එකක් මම ඇඳගත්තා. ඔයාලට පේනවා මෙන්න මෙතන. ඊට පස්සේ මෙන්න මෙතන. ඊට පස්සේ මෙන්න මෙතන. ඉතින් මේ ඔක්කොම මෙතන සපෝට් ලෙවල් එකක් ඒ වගේ තිබිලා තියෙන හින්දා තමයි මේ විදිහට මාකට් එක හැරලා ආපහු ගිහින් තියෙන්නේ. හරි ඉතින් එතකොට මම ඒ තැන්වලදී ට්‍රේඩ් එක දැම්මේ නැත්නම් මෙන්න මේ විදිහට වෙලා තිබුණ හින්දා ඊට පස්සේ මම ට්‍රේඩ් එක දැම්මේ මෙන්න මෙතනින්. මෙන්න මෙතනින් තමයි මම ට්‍රේඩ් එක ගත්තේ. එතනදී මේ වීඩියෝ එකේදී ඔයාලට පෙනේ මම ඒකදී ඇනලයිස් කරලා තිබ්බේ. මෙතනින් මෙන්න පල්ලයට ඇවිල්ලා ඊට පස්සේ මෙතනට ගිහලා ආයෙත් මෙතනින් මේ හරියට වගේ ඩවුන් නෙයි කියලා. නමුත් ඒ හරියට ඩවුන් උන්නේ ඒත් මම දාපු ට්‍රේඩ් එක වින් කරන තැනට මාකට් එක ඩවුන් වුණා. හැබැයි මේකෙදි ඒ කියන්නේ ෆොරෙක්ස් කරන අය මේ ස්ට්‍රැටජි එක පාවිච්චි කළා මේ කියන්නේ අර බයිනරි එකේ මිනිට් ට්‍රේඩින් ඒ විදිහට ඒ ස්ට්‍රැටජි එක පාවිච්චි කරන්න බෑ සාමාන්‍ය ෆොරෙක්ස් කරන අයට. මොකද බයිනරි එකේදී අපි ට්‍රේඩ් එකක් දානකොට අපි දාන එන්ට්‍රි පොයින්ට් එකට වඩා දැන් ඩවුන් ට්‍රේඩ් එකක් ඩවුන් එකට ට්‍රේඩ් එකක් දැම්මොත් එහෙම අපි දාන එන්ට්‍රි පොයින්ට් එක මෙතන නම් එතකොට මාකට් එක මේ මෙන්න මේ ලයින් එකට පාතින් තිබ්බොත් අපි මේ ට්‍රේඩ් එක වින් කරනවා. ඊට පස්සේ අප් එකක් නම් මේ ලයින් එකට ඉහළින් තිබ්බොත් ට්‍රේඩ් එක වින් කරනවා. ඉතින් ෆොරෙක්ස් කරනකොට ඒ විදිහට බෑ කරන්න. ඒ කියන්නේ ෆොරෙක්ස් කරද්දී අනිවාර්යයෙන්ම අපි දාන ඒ කියන්නේ එන්ට්‍රි පොයින්ට් එකෙන් දැන් උදාහරණයක් විදිහට මේ හරියදී ට්‍රේඩ් එක දැම්මම මේ ට්‍රේඩ් එක මේ මාකට් එක ඩවුන් එකක් නම් දැන් මේ අපි ට්‍රේඩ් එක මෙන්න මේ විදිහට පල්ලයට යන්න තමයි අපිට ඒකෙන් හම්බෙන ලාභය හම්බෙන්නේ. ඒ කියන්නේ අපි දාන ට්‍රේඩ් එකේ ප්‍රොෆිට් එක අඩු හෝ වැඩි වෙන්නේ මාකට් එක යන පැත්ත අනුව. ඉතින් එතකොට මිනි ට්‍රේඩ් වලදී එහෙම දෙයක් වෙන්නේ නැහැ. මිනි ට්‍රේඩ් වලදී වෙන්නේ අපි දාන එන්ට්‍රි පොයින්ට් එකට වඩා ඉහළින් හෝ පහළින් අනිවාර්යයෙන් තියෙන්න ඕනේ. එතකොට අපිට සම්පූර්ණ ඒකෙන් හම්බෙන්න තියෙන සම්පූර්ණ ප්‍රොෆිට් එක අපිට හම්බ වෙනවා. හැබැයි අරකෙදී ෆොරෙක්ස් වලදී ඒක ඒ කියන්නේ ප්‍රොෆිට් එක අසීමිතයි. මොකද මාකට් එක මාසයක් ඩවුන් ට්‍රෙන්ඩ් එක තිබ්බත් අපිට මාසෙම ට්‍රේඩ් එක හෝල්ඩ් කරගෙන ඉන්න පුළුවන්. ඉතින් ඒ ට්‍රේඩ් එක හෝල්ඩ් කරන් ඉන්නවට ෆී එකක් එහෙම කැපෙනවා. ඒ කියන එක දැන් IC මාකට් ගත්තොත් එහෙම අන්න ඒ වගේ එක එක බ්‍රෝකර්ස්ලාගේ එක එක විදිහට ඒක සිද්ධ වෙනවා. ඉතින් ඒක ඔයාලට දැනගන්න පුළුවන්. එයාලගේ ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන් වල ඒ විස්තර දාලා තිනවා. ඉතින් එතකොට අපි දැන් බලමු මම මේ ට්‍රේඩ් එක මෙතනින් සෙල් සිග්නල් එක ආපු ගමන් ගන්නේ නැතුව ඊට පස්සේ මෙතනින් ගත්තේ. හේතුව තමයි මම හිතුවේ මෙන්න මෙතන ඒ කියන්නේ මෙන්න මේ සෝන් එක ඇතුළට මාකට් එක ඇවිල්ලා ආපහු පොඩ්ඩක් උඩට යයි කියලා. හරිද? එහෙම උඩට ගියා නම් එහෙම සමහර විට මෙන්න මේ 200 MA එක තිබුණ හින්දා 200 MA එකේ ටච් වෙලා ආපහු ඩවුන් එකට එන්න හිතාන මාකට් එක උඩට ගියොත් එහෙම වුණොත් අර මම දාපු ට්‍රේඩ් එක ලොස් වෙනවා. අන්න ඒ හින්දා තමයි මම මේ මෙන්න මේ සෙල් සිග්නල් එක ආපු ගමන් එතනින් මේ ට්‍රේඩ් එක දැම්මේ නැත්තේ. මෙන්න මේ සෝන් එකට ඇවිල්ලා සෝන් එක බ්‍රේක් කරද්දි තමයි මම ට්‍රේඩ් එක දැම්මේ. ඒක ඔයාලට මේ වීඩියෝ එකේදී බලා ගන්න පුළුවන්. ඊටත් අමතරව මම මේ 5 මිනිට් එකට ගියාම දැන් ඕගොල්ලන්ට පේනවා මේකේ සෙල් සිග්නල් දෙකක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මෙතන සහ මෙන්න මෙතන. හරිද? මේක ඇවිල්ලා තිබ්බට මේක සාර්ථක එකක් නෙවෙයි. අපි දැන් බලමු මේක 5 මිනිට් එකට ගිහිලා 5 මිනිට් එකට ගියාම මෙන්න බලන්න 5 මිනිට් එකේ මේක තියෙන්නේ බයි සිග්නල් එක තියෙන්නේ. එතකොට සෙල් සිග්නල් එක හරියටම දීලා තියෙන්නේ මෙන්න මෙතනින්. ඒ කියන්නේ මම අර ට්‍රේඩ් එක දාපු තැනින් තමයි
සෝන් එක ඇතුලින් තමයි මේ සෙල් සිග්නල් එක දීලා තින්නේ. එතකොට මේක ඩවුන් වෙලා තියෙනවා මෙතනින්. ඊට පස්සේ ආයේ මේ සෝන් එක ඇතුළට ගිහිල්ලා ඊට පස්සේ ආයෙත් සෝන් එකකින් එළියට ඇවිල්ලා ඩවුන් එකටම ඇවිල්ලා තිනවා. ඉතින් ඒ හින්දා එතනින් මම අර ට්‍රේඩ් එක දාපු තැනින් තමයි හරියටම සෙල් එකට සිග්නල් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක මම හොයාගත්තේ මට ඇනලයිස් කරන්න. ඒ කියන්නේ මේ ඉන්ඩිකේටර් එක පාවිච්චි කරලා ඇනලයිස් කරනවට වඩා මටත් ඇනලයිස් කරන්න පුළුවන් විදිහේ දැනීමක් තියෙන හින්දා තමයි මම එතෙන්දී ට්‍රේඩ් එක දැම්මේ. ඒ මොනවා වුණත් ඒ ට්‍රේඩ් එක වින් කරේ අන්තිමේදී මෙන්න මේ එන්ට්‍රි පොයින්ට් එක ආසන්නවම තිබිලා අන්තිම තප්පර කීවෙදී මේ දී තමයි ට්‍රේඩ් එක වින් කරේ. ඉතින් ඒක ඕගොල්ලන්ට බලන්න පුළුවන් වීඩියෝ එක අන්තිමේට. එතකොට මේ ස්ට්‍රැටජි එක දන්නේ නැති අයට මම ආයෙත් කියලා දුන්නොත් ඔයාලට පුළුවන් ඉන්ඩිකේටර්ස් වලට ගිහිල්ලා UT කියලා ටයිප් කරලා ස්පේස් එකක් තියන්න. ඊට පස්සේ මෙන්න මෙතන එනවා UT bot alerts කියලා. ඒක ඇඩ් කරගන්න. ඒක ඇඩ් කරගත්තට පස්සේ මෙන්න මෙතනට ඉන්ඩිකේටර් එක වැටෙනවා. මේක හොඳට මතක තියාගන්න. මේක ඕගොල්ලන්ට කරන්න පුළුවන් tradingview.com එකේ විතරයි. එතකොට binary trading view එකට මේ ඉන්ඩිකේටර් එක එන්නේ නැහැ. ඊට පස්සේ මෙන්න මේ ඉන්ඩිකේටර් එක ආපුවම මෙන්න මෙතනින් ඒකේ settings වලට යන්න. ඊට පස්සේ inputs වලට යන්න. ඊට පස්සේ ඒකේ තියෙනවා key value කියලා එකට එක දාගන්න. ඊට පස්සේ ATR period කියන එකට 6 කියලා දාලා ඕකේ කරගන්න. ඒ ටික තමයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඕගලන්ට පුළුවන් moving average එක දාගන්න. moving average එකට ඉහළින් market එක තිබ්බොත් ඕගලන්ට up එකට ඒ කියන්නේ buy එකට දෙන signal ටික trade දාන්න පුළුවන්. ඒත් හැම වෙලේම එක දිගට දාන්න එපා. ඊට පස්සේ moving average එකට පල්ලෙහින් market එක තියෙනවා නම් ඕගලන්ට down එකට දෙන signal වලට trade දාන්න පුළුවන්. ඉතින් ඕක තමයි ඒ කියන්නේ සරලව ඕගලන්ට කරන්න තියෙන්නේ. ලේසි වැඩක් මේක, අමාරු දෙයක් නෙවෙයි. ඔයගොල්ලෝ උත්සාහ කරලා බලන්න. හැබැයි එකපාරටම රියල් එකේ ට්‍රේඩ් දාන්න යන්න එපා. ඔයගොල්ලෝ ඉස්සල්ලාම ඩිමෝ එකේ මේක සාමාන්‍ය මාසයක් දෙකක්වත් ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරලා ඊට පස්සේ ට්‍රේඩ් කරන්න. එහෙම නැතුව